ප්‍රදේශ කිහිපයද මුදා ගැනීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මක බව 57 වෙනි සේනාකාධිපති මේජර් ජෙනරාල් ජගත් දයස් මහතා කියා සිටී. කිලිනොච්චි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. කොටි ත්‍රස්තවාදීන්ගේ ඊලාම් සිහින රාජ්‍ය හදවතයි කියාගත් කිලිනොච්චිය රණවිරුවන් පසුගියදා අත්පත් කරගත්තා. දේශ විදේශ මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ ඒ සංචාරයක නිරත වුණා. කොටි ත්‍රස්තවාදීන් කිලිනොච්චිය සියලු රාජ්‍ය දේපල පරිහරණය කර ඇති ආකාරය මාධ්‍යවේදීන්ට එහිදී දැක්ගත හැකි වුණා. උතුරේ දෙමළ ජනතාව සාගින්නේ පසු වෙද්දී කොටි ත්‍රස්තවාදීන් අධිසුඛෝපභෝගී ජීවිත ගත කළ බවද මාධ්‍යවේදීන්ට එහිදී තහවුරු වුණා. රාජ්‍ය නොවන සංවිධාන මාර්ගයෙන් ලබාගත් කෝටි ගණන්ක මුදල් ජනතාව වෙනුවෙන් නොව කොටි ත්‍රස්තවාදීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් වැය කර තිබුණා. සාමාන්‍ය ජනතාවට වද හිංසා පමුණුවමින් කොටි ත්‍රස්තවාදීන් මාලිගාවල සුරසැප විදි ආකාරය පිළිබඳව කිලිනොච්චියේ කොටි මධ්‍යස්ථාන නිහඬව සාක්ෂි දරුවා. කිලිනොච්චියේදී මාධ්‍යවේදීන් නොවේ කරුණු දැක්වූ 57 වෙනි සහ 58 වෙනි සේනාකාධිපතිවරුන් කියා සිටියේ කොටි ත්‍රස්තවාදයේ රටෙන් තුරන් කර උතුරේ ජනතාවට කඩිනමින් සාමය උදා කර දීම තම අධිෂ්ඨානීය බවයි. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානම අගනගරය කිලිනොච්චි ගන්න පුළුවන් එක ගැන මම හිතන්නේ වෙන අතිශයෝක්තියක් අවශ්‍ය නැහැ වෙන. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් සෙබළුන් බොහොම ධෛර්යයෙන් කැපවීමෙන් ලබාගත් ජයග්‍රහණයක්. මේක රටටම මුළු ජාතියටම වැදගත් ජයග්‍රහණයක්. LTT සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර රටට සාමය ලබා දිය හැකි පරිසරයක් යුද හමුදාවේ පැත්තෙන් කළ යුතු රාජකාරිය යුද හමුදාපතිගේ අපිට ලබා දී ඇති ඉලක්ක අපි අනිවාර්යයෙන්ම කරන්න බොහොම සන්තෝෂයෙන් බොහොම කැපවීමෙන් අපි බලාගෙන ඉන්නවා. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද ජයග්‍රහණ ලබා ගනිද්දී දකුණේ ඇතැම් අන්තවාදී දේශපාලඥයන් එම ජයග්‍රහණ අවතක්සේරු කිරීම ජාතිද්‍රෝහී ක්‍රියාවක් බව ජනතාව කියා සිටිති. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට ජනතාව දැඩි විරෝධය පළ කරති. යුද්ධයක් කරන්න කියලා අලිමංකර යනවා කියලා යන්නේ. ඔබතුමාලා මේ කිලිනොච්චි යනවා කියලා මැදවත් කියන්නේ. මේකයි වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ තුලින් තමයි අපි ගමන් කරන්න අවශ්‍ය වන්නේ. දැන් එක වෙලාවක් පපුවට ගාලා මෙන්න අපි කිලිනොච්චි අනිතර ඔළුවට ගාගෙන මෙහෙ ගියාගෙන. කියාගෙන ගිහලා අන්තිම යුද්ධ විකර කර විතරයි යන්නේ. තමුන්නාන්සේ කියන්න කැමති. තමුන්නාන්සේ එක්සත් ජාතික පක්ෂයට අගෞරව කරනවා. ඒ වගේ එක්සත් ජාතික පක්ෂේ පාක්ෂික වෙන මහාපාරාජාන ප්‍රකාශ කරන්න එපා. රවී කරුණානායක කියන මන්ත්‍රීවරයා මේ ශ්‍රී ලාංකිකයෙක්ද නැත්නම් දේශද්‍රෝහීද කියලා අපිට දැන් හිතෙනවා මේ වගේ ප්‍රකාශ කරනකොට මේ මිනිස්සුන්ට අපි කියනවා ඕන වෙලාවක එන්න කියලා අපි එක්කන් යන කිලිනොච්චියට ඔබතුමා දන්නේ නැත්නම් මෙච්චර කාලයක් දේශපාලනය කරලා කිලිනොච්චිය අඳුරන්නේ නැත්නම් වෙන්නප්පු අඳුරන්නේ නැත්නම් එන්න අපි එක්කන් යනවා ඔබතුමාව කිලිනොච්චියට. විපක්ෂය එක එක පැත්තට කතා කරනවා ඒව තේරුම් ගන්න ඕන මේ අපේ මහ ජනතාව. ඒක නිසා අපේ විරෝධාර හමුදාව මේ කරපු මෙහෙයට අතිගරු ජනාධිපතිතුමාටයි අපි මේ ප්‍රශංසා කරන්න ඕන. රවී කරුණානායක කියන විදිහට යුද්ධය කරන්න බෑ. මේ යන විදිය හරියටම හරි. අපි කියා සිටින ජනතාව වශයෙන් මෙවැනි ජයග්‍රහණ මේ ජනතා හමුදාවේ ජයග්‍රහණ මේ විදිහට හැල්ලු කරන්න එපා දී මෙච්චර කැපවීමක් කළා මේ කිලිනොච්චි අල්ලපුවේ ගැන හරියට ලොකු ජයග්‍රහණයක්. ඒක කවුරු හැල්ලුවට ලක් කරනවා නම් ඒ විනිය මානසික ලෙඩෙක්. රට ජාතිය වෙනුවෙන් එදා ඉඳලා මේ කරපු සූදුව නවත්තන්න මේ සූදුව නවත්තලා ඉඳගෙන අපේ ආරක්ෂා හමුදාව රණවිරුව කරන මේ ජයග්‍රහණය හැල්ලුවට ලක් කරන්න බෑ. කිලිනොච්චිය අත්පත් කර ගැනීම ජනාධිපතිතුමාගේ සිහිනයක් යයි පැවසූ ප්‍රභාකරන්ට අද යන්නේන මං අහිමි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි. ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදී අභියෝගය ජයග්‍රහණය කර ඇතැයිද අමරතුංග මහතා පිළිගනී. අවදාවත් කිලිනොච්චිය අල්ල ගැනීම සිහිනයක් කියපු ප්‍රභාකරන්ට අද කට උත්තර නෑ. මොකද අමුදාව ගිහිල්ලා කිලිනොච්චිය අල්ලගත්තා. කිලිනොච්චිය අල්ල ගන්න එක එයා කිව්වේ දවල් හීනයක් කියලා ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයේද.
කොහොමද කිලිනොච්චි අගරේ අල්ලගන්න. අභියෝගයකට මුහුණ දීලා ඒ අභියෝගේ ජයග්‍රහණය කරනවා කියන එක අපි පිළිගන්නවා. ගෑස් මිල අඩු කිරීම